කටට සැරට හරිම රසට බිම්මල් තෙම්පරාදුවක් තමා මේ හදන්නේ. බිම්මල් ටික කඩලා අරගෙන ලුණු වතුරේ දාලා හොඳට මිරිකලා ගන්න ඕනේ. මේ තමා බිම්මල් තෙම්පරාදුවට අවශ්‍ය කරන 3-5 ටික. ෆෑන් එකක් ලිපේ තියලා පොල් තෙල් ස්වල්පයක් දාලා ඒකට ආබෑට ටිකක් දාලා ආබෑට ටික රත් වීගෙන එනකොට ඉඟුරු සුදු ලුණු රම්පේ කරපිංචා තක්කාලි අවු මිරිස් හරි ඉදිච්ච මිරිස් හරි ලුණු ටික දාලා අපි තෙම්පරාදු වෙන්න තියා ගන්නවා ලිපේ. තෙම්පරාදු වීගෙන එනකොට දාගන්නවා මේකට අර 3-5 ටික. ඇලි මිරිස් කුඩු කහ කුඩු ගම් මිරිස් මුළු හොල්ලට කීපයක් රසායන ලුණු දාලා හොඳට තෙම්පරාදු වෙන්න තියා ගන්නවා. ඒක තෙම්පරාදු වීගෙන එනකොට අපි අර ලුණු වතුරෙන් මිරික ගත්ත බිම්මල් ටික දානවා. දාලා හොඳට මුඩියකින් වහලා ලිපේ ගින්දර අඩු කරගන්නවා. ලිපේ ගින්දර අඩු කරනවා. අපි වතුර එහෙම දාන්නේ නෑ මේකට. අර බිම්මල් වල තියෙන වතුරෙන්ම තමයි මේක හොඳට තෙලේ තෙම්පරාදු වෙන්නේ. හරිම රසවත් ඒ වගේම කටට සැරයි. මේ දවස්වල හදලා බලන්න පෝය නිසා හැම දිනාටම තුරුණුවන්ගෙම සරණයි.